හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ පික්සල් පවර් කියන YouTube channel එකත් එක්කයි ඒ වගේම මේ Minecraft survival episode number 3 මේ episode එක මම දැන් ඉන්නේ කරන්න mining යන්න එහෙනම් ඉතින් ගත් හරි එහෙනම් අපි mining යන්නේ එහෙනම් let's go guys යමු ඉක්මනටම යමු අන්න ඉතින් අපි වර්ල්ඩ් එකට ආවා එහෙනම් මට කියන්න දෙයක් තියෙනවා මම ඔෆ් කැමරා පොඩ්ඩක් ගෙදර හැදුවා මම ලිමේට් එක පෙන්නන්නම්කෝ ඒ ටික තමයි පොඩ්ඩයි මම උඩ මේක නිකුත් වෙනස් කරේ නෑ උඩ හැමමයි පල්ලෙහා වෙනස් කරලා තියෙන්නේ ඔන්න ඔය ටිකයි තන් දොර හැදුවා සොම්බීස්ලාට එන්න බැරි වෙන්න ඒ ටික හැදුවා ඊට පස්සේ එතන හැදුවා අය කුඩු දෙකක් හැදුවා මම හෝස්ලා දෙන්නෙක් ගත්තා ඒ ටිකයි මට ප්‍රශ්නයක් තියෙනවා මේ මොකක්ද මේ මෙතන වෙලා තියෙන්නේ හෝස් ගේකට මේ මොකද්ද මේක ෂීප් කෙනෙක් ගිහිල්ලා ෂීප් ගේකට මේ හෝස් කෙනෙක් ගිහිල්ලා මට ප්‍රශ්නයක් ඒක වැඩන්නේ තියෙනවා මයිනින් යන්න ලෑස්ති වෙන්නේ ටෙන් ගෙදර ඔය ටික හැදුවා ලොග්ගයක් එල්ලා ගෑන්ගෙන්ඩවා ඔය චෙස් ටික දාලා ඔක්කොම කරලා හැදුවා මට අයන් ටිකක් හැදුවා අම්බ වුණා ඒ අයන් ටිකෙන් තමයි මේ බ්ලාස් ෆර්නස් මොනවද ඒව හැදුවේ නම් මතක ඒවයි ඔය ටික බැරල් තුයි චෙස් තුයි හැදුවා ඉතින් නේද සුවිරි ගෙදරත් අවුලන්නේ දැන් ඉතින් අපි යන්න බඩු මිස්ටු ලෑස්ති කරගන්න ඕනේ ප්ලෑන්ක්ස් ස්ටැක් එකක් ගමුනේ ස්ටැක් එකකුයි 27කුයි ගමු මොකද ඉතින් අපිට ප්ලෑන්ක්ස් ඕනේනේ මොනවා හරි හදාගන්න ඕන ඉතින් එතනදිම ඩර්ට් ස්ටැක් දෙකක් විතර ගමු කොබල්ස්ටෝන් නම් ඕනේ නෑනේ ඔව් ආයෙ මොනවද ටෝච් ඕනි අන්න ටෝච් අනිවාර්යෙන් ඕනි ඒක අනිවාර්යයිනේ ඉන්සා ඒකත් හරි කෑම නෑනේ කෑමත් ටිකක් ගන්න ඕනි කෝල් නම් ඕනේ නෑ ඉතින් ඕනේ පිකක්ස් ටිකක් කරන් යන්නේ කෝකට ගෙනියමු හොඳයිනේ ඉන්සා ඒකත් හරි එතකොට තව මොනවා කෑම ටිකක් නේ කෑම ටිකක් ගන්න යමු මං ගොඩ වෙලාවකින් මේ විලේජස් ලව දැක්කේ නෑනේ තව දෙයක් කියන්න දෙනවා මේ මං ඊළඟ වීඩියෝ එකකින් ගේන්න හිතන් ඉන්නේ මොකද්ද කියලා හිතන්න දෙකක් තියෙනවා එකක් මේ එපිසෝඩ් එක මයිනින් යන නිසා ආමර් හදාගන්න එතකොට මේ එක්ක ට්‍රයල් චේම්බර් තියෙනවා අපේ ගෙදර ගාව ඒකට යනවා නැත්තම් මොකද්ද මේ කද්ද නෙදර් යමුද ඔය දෙකෙන් එකක් එයාලා මොකද්ද හිතන්නේ හොඳ එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න නෙදර් තමයි මං හිතන් හිටියේ පස්සේ තමයි මතක් වුණේ මේ ගෙදර ගාව මේව එකක් තියෙනවනේ කිය මොකද්ද ට්‍රයල් චේම්බර් එක අල ටිකයි වීට් ටිකයි ගත්තා විලේජස්ලා 3 දෙනෙක් ඉන්නවා ගමේ ඒ ටිකක් ගත්තා ඉතින් අපි විතරක් කාලා හරියන්නේ විලේජස්ලාටත් තියන්න බෑ අපිට නම් පස්සේ හරි ගන්න පුළුවන් එයාලට පැල කරලා දීලා වීට් සීඩ් ටිකක් පැල කරා මම ඉතින් බස් ටික හරි ගියා අල තනින් තන වවල යන්නේ ඒ කට්ටියට හිටව ගන්නත් පුළුවන් ඉතින් ඒ නිසා තනින් තන වල වවල ය පොඩක් මචං බැලනවා ගණන් ගන්න එපා දැන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගෙන ඉතින් ඊට පස්සේ
අපි මොනවද මේ වෙක්කුත් හදාගමුනේ. බ්‍රෙඩ් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්නත් ඕනේ. ගෙදරට යනවා නැත්තම් එතනදිම හදමුනේ. බෑනේ ඉතින් ගෙදරට ගිහිල්ලා ආයෙ හැරෙන්න. ගෙදර ගාව තමයි කියුවේ මට අමතුනේ. මම මේක මේ රෙකෝඩින් එක පස්සේ රෙකෝඩ් කරන්න එකයි පොඩ්ඩක් දන්නේ. ඉතින් බ්‍රෙඩ් ටිකක් හදාගන්න ඕනේ. බ්‍රෙඩ් රෙසිපි මේ පෙන්නලා මම දැක්කලා නෑ. මම මේ පෙන්නගෙන නැතුව තියේ. මං ඊට පස්සේ අතින් හදාලා දැම්මා. එපා වුණා ඊට පස්සේ මට. 6 ගණන් ගන්නවා මට 20 බ්‍රෙඩ් ටිකක් හදාගෙන කෙවුවලා යන්නත් ලෑස්ති වෙලා ඔක්කොම හරින කෙවුවට යන්න යන්නේ වතන්නේ අයියෝ රැත් වෙලා මේ ටික හදාගන්න ගියේ රායුන් නිසා අපි නිදාගෙන මේ යන්නේ තොල්ලේසින් එවන කෙවුවිට ගියාම කරුවල ඒක වෙනම කතාව මේ එවන නිදාගෙන මෙයා ලේසිනේ ඔයාලා කමෙන්ට් එකක් දාගෙන දැන් මං හදවුවා මේ ඔෆ් කැමරා ටික ඒ ටික ලස්සනද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න නිදාගත්තා මට නිදි බගයි රැගිට්ටා දැන් ඉතින් යමුනේ මොනකුත් කරන්න දෙයක් නැහැ යන් ඉතින් යමු දොර වහගන්න බැරුව මන් දාගන්නවා මගේ ගෙදරට එහා පැත්තේ තියෙන එකේ ඒකට තියන්නේ කොහමද ෂීප් ඉතින් මොන කරන්න දුක යාමයි ෂීප් ටික මට පිස්සු අන්නතන ඔය කිව්වේ ආවති ලස්සන කිව්වා මම දැන්ට කලින් ආවා අයින් ටිකක් තිබ්බ මම දැක්කේ නැතුව මේ තව ටිකක් තිබිලා මම දන්නේ මේ මම ඔතන උඩ තිබ්බ ටිකක් ඒ ටික ගන්න බැස්සා ඒ දැන් මේ ඊට බලද්දි මෙන්න මේ අයන් තොගයක් තියෙනවා බලන්නෝ ගයිස් අයන් තොගේ තියෙන අයන් තොගේ මට මේ පිස්සුවල්ලා ඉන්නේ මම හිතා හෙන්න තොගයක් කොතෙන් ගන්න පුළුවන් මේ අයන් ඉතින් අම්මා මද්‍රක්කයක් තන අයන් තොගයක් තියෙනවා ගන්න නැත්නම් යන්න ඕනේ ඒකට යන් ඔයාලා තාම මගේ WhatsApp එකට join වෙලා නැත්නම් මම වීඩියෝ ඉස්සරහට WhatsApp number එකක් දානවා ඒකට එන්න මොකක් කර මැසේජ් එකක් දාන්න මම ඒකට reply කරන්න ඕන දෙයක් අහන්න මම කියන්නම් ඕන දෙයකට උත්තරේ ඕන දෙයකට කිව්වා ඕනම දෙයක් නෙමෙයි මේ අනේ මේක වෙනම කතාවක් කරගන්න බා අපි යන්කෝ බයිනින් වලට අයියෝ හැමනේන කොයන් නැද්ද අයියෝ ඉතින් බෑනේ කරන්න ඔච්චර අයන් තුගේ මයිනින් කරන්න ගිහින් පැයක් විතර යයිද දන්නේ මට මයිනින් කරන්න nyau මන්ට මේ යමු මයිනින් කරගමු නැත්තම් මං රීපකෙනෙක්ට කියලා මැරෙනවා මැරෙයි වෙන කතාවක් යෝ මං උතන් තියෙන බඩු ටික මේ මොකද අයන් එහෙම මේ තියෙන අයන් ටික ස්මෙල්ට් කරලා ගෝල්ඩ් ටිකක් අරගෙන
ලැපිස්ටික් එකත් අරගෙන මේ එන්නම්. මං පෙන්නයි මේ එතන මයිනින් කරපු ටික ස්පීඩ් කරලා මම පෙන්නනවා. එහෙනම් ඔයාලා ඒ ටික බලන්න. මං එතන ගිහින් එන්නම්. ඔන්න ගයිස් ඉතින් එතනත් මයින් කරගත්තා. අපි මේ ටිකෙන් අයන් ටිකත් අරගෙන ඩයිමන්ඩ් 16යි අයන් ස්ටැක් එකයි 8කුයි ගෝල්ඩ් ටිකකුයි තියෙනවා. අපි ඒ ටික උඩට යමුනේ. ඒ ටිකත් අරගෙන ගිහින් ඉන්වෙන්ටරි පොඩ්ඩක් අච්චාරු වගේ තියෙන්නේ. තව අයන් තියෙනවා ඒවා ගන්න පස්සෙමු. පස්සේ තියාගන්නත් වෙයි කියලා. පස්සේ ඕනි වුණොත් ගන්න දෙන්නත් එපා. ඉතින් අය තව කෙව් හොය යන්නේ වෙයි. එතකොට දුක තමයි එතකොට ආය. ඉතින් ඒ ටිකත් කරගෙන දැන් ඉතින් අපි යන් උඩට ගිහිල්ලා මේ අයන් ටික ස්මෙල්ට් වෙන දාගෙන එන එතන යමුනේ. ළඟේ මට ඉතින් උඩට යන්න යමු ඉක්මනටම උඩට යමු. හම ඇති අන්තම් උඩට ආවා. යන් ඉක්මනට ඉතින් දුම්මෝ තා යුට්ටින් වැටෙනවා. එන්න තියෙනවා මගේ ගෙදර පේන්න තිබ්බා. මේ රෙකෝඩ් නෝද කියලා මම මේ බැලුවේ මොකද වෙයි ප්‍රශ්නයක් ආව එක සැරේට. ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති මේ රෙකෝඩ් එකේ මම මේ ඇප් එකකින්වත් මොකවත් නෙමෙයි software එකකින් කරන්නේ. මොකද්ද මේ ෆෝන් එකේ මේකක් තියෙනවා රෙකෝඩ් කරන එක. ඒකෙන් තමයි ඉතින් රෙකෝඩ් කරන්නේ. ඒකේ මොකද්ද කේස් එකක් ආවා. ඒකයි මම මේ බැලුවේ. හරි එහෙනම් නිකත් හරි ගියා. අපි යන්කෝ. මම මේ ওই වෙලාවේ මේ කලින් රෙකෝඩ් කරපු වොයිස් එක රෙකෝඩ් වෙලා නැහැ. ඒක නිසා ගණන් ගන්න එපා. ඒකයි මම ඔච්චර වෙලා හිටියේ භාග්‍ය. මම ඔය හරියදී මම හිතන්නේ WhatsApp නම්බරේ පෙන්නුවේ නැහැ නේ. පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්නයක්. මම ඒක පොඩ්ඩක් ඉන්න මම ඒ බලෙන්නම්. ගයිස් තව ටිකක් ඉස්සරහින් WhatsApp නම්බරේ වෙන්නන්නේ. අපි අයන් ටික එහෙම ස්මෙල්ට් වෙන්න දාමුනේ. දාලා නිදා ගන්නත් ඕනි රැ වෙලා. ඉන්සා අන්න ඉතුරු අයන් ටිකක් දාමු. අයන් පොඩ්ඩක් තියෙන නිසා පොඩ්ඩක් ලීඩ් දාමුනේ. කෝල් තිබ්බේ නේද? කෝල් පාවිච්චි කරන දුකයි වගේ. ඒක ගෝල්ඩ් ටික දාමු. මේකටත් දාමු. ඩයමන්ඩ් දාන්නේ නිස්මෙල්ට් වෙන්නේ මොනක් පිස්සුද. තවද මම ඒක දාමු. දැන් ඉතින් අපි අමාරේ නදාගන්නේ. විශේෂයෙන් ඕනේ චෙස් ප්ලේට් එකනේ. චෙස් ප්ලේට් එකයි ඔය මේ එකයිනේ. එරිය හදාගමුනේ. ඔන්න ඒකත් දාගත්තා. චෙස් ප්ලේට් එකයි පිකැක්ස් එකයි. තව ඩයමන්ඩ් 5ක් ඉතුරුයි. ඒකෙන් අපි කඩුවයි ඇක්ස් එකයි හදාගමු. මොනවාද ස්ටික් නැතුව මේ දඟලන්නේ. මම විසුද මේව බලන්න. ඒක වැඩන්නේ. ස්ටික් ටිකක් දාගමු. අන්න WhatsApp නම්බරය
ඔන්න ඔකට මැසේජ් එකක් දාන්න. ඔන්න එතනින් ඊට පස්සේ අපි මට ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ ෂීල්ඩ් එකක් නෑ. මගේ ෂීල්ඩ් පෙන්වන්නෙත් නෑ. ඒක මම පොඩ්ඩක් හොයලා බලන්න. ඒක පස්සේ බලමු. ස්ටික් ටිකක් හදාගමු. හදාගන්න නැද්ද මම? ආනේ මගේ ගාව තිබ්බනේ ස්ටික්. ඒකෙන් ගමුකෝ අපි. ඔය නෙමෙයිනේ. යට එකේද? ආ ඒකේ. හරියට. බඩු තියෙනවා. හරි මොනවා හරි ස්මෙල්ට් වෙලා ඉවරුණා. සෝඩ් දෙකක් හදාගත්තා. ඇක්ස් එකක් හදාගත්තා. ඒ කාරණේ මම ඔෆ් කැමරා තව පොඩ්ඩක් මෙනු වලට ගිහිල්ලා හදාගෙන ඉන්න. පුළුවන් විදියට හදාගෙන කාක් හරි තව අපි නෙදර් යන්නේ ඊළඟ එපිසෝඩ් එකේ. ලේසියිනේ එතකොට මේව කරන්න. මේ මොකද්ද? මතකත් නැහැ. ඉවරනේ. ඒක පස්සේ බලන්න. ඔයාලා කැමති වීඩියෝක් ඉතින් කියන්න මම ගේන්න. මොකද ගන්නන්නේ? බඩු ටිකක් හදාගත්තනේ. කද්ද කරන්නේ දැන්. ඉතින් මොකද්ද අයන් ට්‍රීට්මන්ට් වල ඉවරයි භාගයක්. තව භාගයක් තියෙනවා. ඉතින් මොකද්ද කරන්නේ? රෑ වෙලානේ. අපි නිදාගමුනේ. නිදාගන්න දෙන්නේ නැද්ද? නිදාගමු. හරි. නිදා ගියා හොඳට. හරි. උදෙත් වෙලා. අපි එනම් මේ එපිසෝඩ් එක මෙතෙන් ඉවර කරමුනේ. චර දෙයක් මයිනින් ගියා. ඒ ටික හරි. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන සම්පූර්ණ රෙකෝඩ් එක මම ගොඩාක් වෙලා රෙකෝඩ් කරන්නේ ෆෝන් එක නිසා. සම්පූර්ණ රෙකෝඩ් එක කරන් තියෙනවා විනාඩි 45ක්. ඒක ඔයාලට තව ටිකක් කෙටි වෙලා පේන්නේ. බලන්න පුළුවන් ඔයාලට. නායන් නාම වලට ගියා. ඒකත් හරි. ෂෙයා එකක් හදාගමු කොකටක් කියලා. මම ඒ අයන් කඩුවක අයන් එක්ස් එක හදාගත්තේ. අත්‍තර මතක නැහැ. ඒක වැඩන්නේ. ඔච්චරයි ඉතින් හදාගන්න ඕනේ. වෙන දේවල් නැහැ. බවට එකක් හදාගන්න අයන් එකක් නැහැ. ගෝල්ඩ් හරි. අයන් ඉස්මෙන්ට් වෙනවා. ඔච්චරයිනේ. මම අර ලොග් එකත් පස්සේ ප්ලේස් කරලා හදන්න. කම්මැලි මට දැන් හදන්න. නෑ ගන්නවා. හරි. ඉතින් එනම් මේ එපිසෝඩ් එක මෙතෙන් ඉවරයි. පොඩ්ඩක් ඉන්න. විනාඩියක් ඉන්න මම උඩට ගිහිල්ලා එන්ඩ් එක ගන්න. මේ මට පිස්සුනේ. ඉතින් ඔන්න බලන්න මේ එපිසෝඩ් එක තව චුට්ටකින් ඉවර වෙයි. නෑ ඊට කලින් මෙන්න මූව මරන් ඉන්නවා. මරනවද නැද්ද? පස්සේ මරනවද? දැන් මරනවද? පස්සේ මරනවද? දැන් මරනවද? පස්සේ මරමු. ඉතින් දන්නේ පස්සේ මරනවා. හරි. ඒව වැඩන්නේ නැහැ. දැන් එහෙනම් ඉතින් මේ එපිසෝඩ් එක මෙතෙන් ඉවරයි. අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. ඒතවන් ඔයගොල්ලෝ සැපෙන් සතුටින් ඉන්න. මං ගිහින් එන්න. බයි බයි.